හැකිලීමේ ලෙඩේ ඇවිල්ලා තියෙනවා අද වගාවට. මේ තියෙන්නේ ලෙඩේ. මේක හැදුනට පස්සේ මේ කොළ මේ විදියට මේ වෙලා ඊට පස්සේ මලුත් මේ වගේ තැම්බිලා යනවා. අපි ඒකට මෙන්න මේ විදියට තැම්බිලා ගිහින් මේ තියෙන්නේ මේ තැම්බිලා ගිහිල්ලා තියෙන්නේ මේ මල්. මේ තියෙන්නේ ඔක්කොම මේ තැම්බිලා ගිහිල්ලා තියෙන්නේ මේ මල් ටික. අපි මේකට තමයි මේ අද තෙල් එක ගහන්නේ. මම අර තෙල් එකක් ගෙනාවේ ඒකට ගහන්න. මෙන්න මේ තෙල තමයි අද අපි ගහන්නේ. මේ කොළ හැකිලෙන එකට තමයි ගහන්නේ අද අපි තෙල. අපි එහෙනම් ගහලා බලමු අද මේ තෙල් එක. මේ තියෙන්නේ ලෙඩ යාවට පස්සේ මේ කොළ හැකිලිලා මල් ටික තැම්බිලා වගේ යනවා. මේ මල් වලටත් ඒ ප්‍රශ්නේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්නකෝ මේ අපි අර මේ මම මේ ස්ටිකර් එක ගෙනල්ලා ලැබුවේ මෙන්න මේ වගේ මේ මැස්සු ಜಾති මේ පේනනේ කෘමීන් හැමින්නේ මේ ඔක්කොම මේකට ඇලෙනවා ඇවිල්ලා. මේ දැන් මේ මගේ වගාවට මෙන්න මේ ලෙඩේ තමයි ඇවිල්ලා තියෙන්නේ. කොළ හැකිලෙන එක. අපි ඒකට තමයි මේ අද තෙල් ගහන්න හදන්නේ. මේ ඒ ලෙඩේ හැදුණාට පස්සේ ගහ බාල වෙනවා. ඒ වගේම මේ මල් හට ගන්නෑ. මල් හැදිලා ඒ මලත් ගුලි වෙලා තැම්බිලා යනවා. ඒ නිසා තමයි අපි ඒකට අද තෙල් ගහන්නේ. එහෙනම් මේකේ මනින්න දෙයක් නැහැ. මේ පියන් දෙකක් දාගත්තම පියන් දෙකක් දාලා පියනේ මන ගන්න පුළුවන්. පියන් දෙකෙන් දාගත්තම පියන් දෙකෙන් ටැංකියකට පියන් දෙකක් දැම්මම ඇති. පියන් දෙකක් ගාලා ගහන්න ඕන. මම ටැංකි 6ක් සාමාන්‍ය මට යන ටැංකි 6ක්. ඒ නිසා පියනේ දෙක දාලා ගැහුවම ප්‍රමාණවත්. අද මම මේ වීඩියෝ එක කරන්නේ 2025/11/9. අද වෙනකොට මාළු මිරිස් දැන් මේ පේනවනේ. මෙන්න මේ ලෙඩේට තමයි මේ අපි අද තෙල් ගහන්නේ. මේ ඔක්කොම මේ උඩ අතර තමයි කැරකිලා එන්නේ කොළ ටික. මේකේ මේ යට අතරත් මේ කැරකැවිලා යන එකකුත් එනවා. මේක තියෙන උඩ අතර යන එක. අපි මේකට ගහන්නේ අද තෙල්. මේ අද 9 වෙනිදා. අද වෙනකොට මාළු මිරිස් වලට හොඳ මිලක් තියෙනවා. මගේ වගාවේ නම් මේ අද කඩන්න තරම් තාම නැහැ. මේ දැන් කොහමත් රුපියල් 600ට 700ට මාළු මිරිස් කිලෝ එක යනවා. මේ දැන් තියෙන හොඳ මිලක් දැන් ලැබිලා තියෙනවා. මේ එතකොට ඉතින් මිල එනකොට වගාව පොඩ්ඩක් පස්සෙන් අඩු වෙලා තියෙන්නේ. මේ ඒක නිසා අපි දැන් මේ ලෙඩේට තෙල් ටික ගහලා පෝර ටිකේ විදිහටම කරගෙන යනවා. මේ අපි එහෙනම් මේ කොළ ගොඩ වෙන එකට අපි තෙල් ටික ගහමු.